ආයුබෝවන් මම අද ඔයාලා හමුවට එන්නේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය පිළිබඳ තොරතුරු සමගිනි. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය හඳුන්වා දිය හැකිය. අප මහා බෝසතාණන් වහන්සේ කාලිය දීපයේ දේශයේ කුලය මව යන පස් මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මෝකුස පිළිසිඳ ගනු ලැබුවේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි. චන්න ඇමති සමග උයන් කෙලියට යාමේදී සතර පෙර නිමිති දුටු සිදුහත් කුමරු ගිහිගේ කලකිරී අභිනිෂ්ක්‍රමණය කළේද රාහුල කුමරුගේ උපත සිදු වූයේද ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයකදීය. ගිහිගේ හැරගොස් වසර 6කට පසුව ලෞතුරා සම්බුද්ධත්වයට පත්වී බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කොට වදාළේ ඇසළ සඳෙන් ඒකාලෝක වූ රාත්‍රියකදීය. තීර්ථකයන්ගේ මානය දුරු කිරීම සඳහා අප දෙලොවගල බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී තෙවන වරට යමක මහා ප්‍රාතිහාර්ය සිදු කළේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය. එසේම තව්තිසා දෙව්ලොවට වැඩමකොට මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කිරීමත් ඇසළ පොහෝ දිනයක සිදුවිය. ප්‍රථම ධර්ම සංගායනාව සඳහා අජාසත් රජු ඇතුළු පිරිස කටයුතු සංවිධානය ආරම්භ කරනු ලැබුවේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනකදීය. ඇසළ පුර පසළොස්වක පොහොය දිනය මෙරට බෞද්ධ ඉතිහාසයේද සුවිශේෂී වැදගත්කමක් උසුලයි. කීර්තිසිරි රාජසිංහ රජු කළ ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයින් සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ශ්‍රී ලංකාවේ උපසම්පදාව ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. කීර්තිසිරි මෙවන් රජ දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු ශ්‍රී දළදා වහන්සේ වැඩම වීමෙන් අනතුරුව දළදා පෙරහර එනබුනේද විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේලාගේ පෙරවස් විසීම ආරම්භ වන්නේද ඇසළ පොහෝ දාකය. දෙවන පෑතිස් රජු මිහින්තලා කණ්ඩක චෛත්‍ය වටා ඉදි කළ ලෙන් 68ක් සංඝයාට පූජා කිරීමත් දුටුගැමුණු රජු රුවන්වැලි සෑය ඉදි කිරීමට මංගල ගඩොළු තැන්පත් කිරීමත් මෙම පෝදා සිදුවිය. ඇසළ පුර පසළොස්වක පොහොය යනු දඹදිවටත් ශ්‍රී ලංකාවාසී අපටත් ඉතා වැදගත් පොහොය දිනයකි. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කර සිටිනවා. නැවතත් දැනම බැරි අලුත්ම වීඩියෝවකින් ඔබ හමු වනතුරු අදට සමගන්නා